අපි ස්ට්‍රෙස් එක. ආතතිය ගත්තාම ආතති ලෙවල්ස් අපි තුනක් තියෙනවා. ස්ට්‍රෙස් level 1, stress level 2, stress level 3 මේක හොඳට අහගන්න very important. ආතතිය තියෙනවද හැමෝටම? ස්ට්‍රෙස් එක නෑ කියන්නේ එයා වැඩ කරන පුද්ගලයෙක් නෙමෙයි. හරිද? ස්ට්‍රෙස් එක අවශ්‍යයි. දැන් ආතති level 1 කියලා කියන්නේ level 1 එකට එනවා කියලා කියන්නේ අපි අපේ අර කාල කළමනාකරණය හොඳයි නම් අපි වැඩක් කරද්දී right අපි ඇඳුම පවාද කළමනාකරණය කරනවා. ඒත් ඇවිල්ලා උදේ අපි 8ට යන්න ඕන ඔෆිස් එකට 8ට යන්න ඉස්සෙල්ලා ළමයි කෑම අපි හදන්න ඕනේ. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් අපි ගත්තාම කුළු බොට්ටු කියලා හැටි කරන එක මේ හැමදේම කළමනාකරණය කරොත් අපි ඉන්නේ කොතනද? level 1 එකේ. හැබැයි බොහෝ දුරට සාමාන්‍ය level 1 එකේ 10%ක්වත් නෑ මේ අපේ රටේ ලෝකෙ ගත්තාම මේ ස්ට්‍රෙස් level එකේ 1 එකේ ඉන්න හරි අඩුයි. ඇයි? යම් තැනක යම් වැරද්දක් වෙනවා. බස් එක ආවේ නැත්තම් මෙතනින් අපි කටුව පයින්නවා දෙකට. ස්වීඩන් වගේ රටවල් ගත්තාම ස්විට්සර්ලන්ඩ් වගේ රටවල් ගත්තාම ජීවත් වෙන හොඳම රටවල් ගත්තාම මේවා අපිට අපේ තියෙන යටිතල පහසුකම් අරවා මේ හදලා ඔක්කොම තියෙන. එතකොට ස්ට්‍රෙස් ලෙවල් අපිට හරි අඩුයි. මොකද පාට එක ගත්තොත් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හොඳයි, එන්වයරන්මන්ට් එක හොඳයි, සැලරිස් හොඳට වෙලාවට හම්බ වෙනවා. ඉතින් ඒ රටවල් ගත්තාම දැන් මේ ස්ට්‍රෙස් ලෙවල් එක අපි කොච්චර එකෙන් තියාගත්තේ බදත් බස් එක හරි ට්‍රාන්ස්පෝර්ට් එක හරි ගෙදර ළමයෙක් හරි මොනවා කරනොත් මේ කට්ට පයින්නවා දෙකට. හරි. එක කියන්නේ සාමාන්‍යයෙන් ඔයා full peacefully තීරණ ගන්න පුළුවන් level එක. ස්ට්‍රෙස් level 2 එකට ආවම මොකද කියන්නේ? ආතති level 2 කියලා කියන්නේ අපි පොඩ්ඩක් unbalanced වෙන තැනක් නේද? right? මොකද අපේ planning නැහැ. එක්කෝ අපිට යටිතල පහසුකම් වල ප්‍රශ්නයක්, එක්කෝ ගෙදර පවුලේ ප්‍රශ්නයක්, එක්කෝ work and life එක. වැඩ හොඳටම කරනවා ගෙදර අවුල්. එක්කෝ ගෙදර හොඳයි වැඩ කරන තැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ මොකක් හරි ගැටලුවක් වුණොත් එහම ආතති level 2 එකට යනවා. ස්ට්‍රෙස් level number 2 එකට එනවා. එතකොට ස්ට්‍රෙස් level number 2 එකට ආවම මේක අපි කළමනාකරණය කරගත යුතුයි. කළමනාකරණය කරනකොට මොනවද අපිට කරන්න ඕන? What are strategies that we can use? එතකොට අපි දැන් ඔෆිස් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ අපි ඒ ප්‍රශ්නේ විසඳගත යුතුයි. ගෙදර තමන්ගේ භාර්යාව එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳගත යුතුයි. විසඳගත්තේ නැත්නම් අපි ආයේ ඊළඟ ලෙවල් එකටත් පයින්නවා. right? තමන්ගේ ආතති ලෙවල් එකේ ස්ට්‍රෙස් එක මැනේජ් කරනවා කියලා කියන්නේ ඒක ආතති ලෙවල් එකේ 2 අපි කළමනාකරණය කරගන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා කතා කරලා ඒක හදාගත යුතුයි. ස්ට්‍රෙස් level 2 එක කියලා කියන්නේ එතන ඔළුව ගැක්කම හැදෙනවා, රස්සාව එපා වෙනවා, රෙසිග්නේෂන් දෙන්න හිතෙනවා, right? ජීවිතේ දාලා යන්න හිතෙනවා. එතකොට දෙකක් මැනේජ් කරන්නේ නැහැ අපි. ඊට පස්සේ මොකද වෙන්නේ? level 3 is very very dangerous. level 2 එකේ තමයි අපි ගොඩක් වැඩ කරන්නේ. මමත් ඕගොල්ලොත් වැඩ කරන්නේ. හැබැයි මේක අපි කළමනාකරණය කරන්නේ. music අහන්න ඕනේ, තමන් ආස දේවල් කරන්න ඕනේ, පොඩි ජොගින් එකක් කරන්න. Stress level 3 කියලා කියනවා. What do you mean by 3? This is where you need to have support from counseling support එක right ලෝක ගත්තාම counseling support එක ලෝක හැම රටේම ගන්නවා. level 3 කියන්නේ this is where you need to meet someone a professional කෙනෙක් හම්බෙලා ඔයාට ඒ advices ගන්න ඕන level එක මෙතන. මෙතන ගත්තේ නැත්නම් ඔයා මොකද? ඔයා shut down වෙනවා කෙනෙක්. එතකොට මේ හැම දෙයක්ම බලපාන්නේ ඔයාගේ productivity. We need to try our best to keep our stress level in number 1. ඒක තමන්ගේ problem solving, තමන්ගේ planning හරියන, තමන්ගේ රටේ යටිතල පහසුකම් බලපානවා. ඒ බලපානවා අපි ඉන්නේ stress level 1 එකේ. අපි කොහොමද දෙකට එවිටින් විට යනවා. දැන් මෙහෙම වෙන්න පුළුවන්. මෙතන 60ට 60ක් විතර තියෙනවා, 40ක් විතර මේ පැත්තට යනවා එනවා. මේකට ගිය ගමන් කන්ට්‍රෝල් එකක්. තේරෙනවද? ඒක මටත් ගන්න බෑ. ඒක ඔයාම තමයි තියෙන කොතනද වැරදි, කොතනද හදා ගන්නවා, කොතනද මම ඉක්මනට මේව කරගන්න. මේ තියරි දැනගත්තට පස්සේ level 3 එකට ගියොත් එහෙම ආය ගන්න පුළුවන් but ඒක දිගටම අරන් යන්න එපා. ඒකට ඇවිල්ලා ප්‍රොෆෙෂනල් කෙනෙක් හම්බෙලා කන්සල්ටේෂන් අරගෙන ඒකට අවශ්‍ය ට්‍රීට්මන්ට් එකක් කරන්න